ආයුබෝවන් වේවා ආයුබෝවන් ආදරණීය මගේ දරුවනේ. ඉතින් අපි අද දවසේ ආයෙත් අලුත් ගැටලුවක් අරගෙන අවිල්ලා තියෙනවා. පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡා කරන අපේ වැඩසටහනේ දවසකට එක ගැටලුවක් යටතේ අපි අද කතා කරනවා 2022 වර්ෂයේ ආපු 37 වෙනි ගැටලුව. 37 වෙනි ගැටලුව. එහෙනම් අපි බලමු මොකද්ද මේ ගැටලුවෙන් කියන්නේ කියලා. හිස්වසුම් තුනක් අතුරෙන් එකක් කළු පාටය, එකක් සුදු පාටය, එකක් රතු පාටය. ගීතාට කළු පාට හිස්වසුම නොලැබෙන පරිදි එම හිස්වසුම් තුන ගීතා අමර සහ සමන් අතර බෙදා දිය හැකි එකිනෙකට වෙනස් ආකාර ගණන කීයද? එහෙනම් අපි ඔළුවට ගන්නවා මේ ගණිත ගැටලුව ඇතුලේ හිස්වසුම් තියෙනවා තුනක්. එකක් සුදු පාටයි, අනෙක රතු පාටයි, අනිත් එක කළු පාටයි. සුදු රතු කළු ඒක ඔළුවේ තියාගත්තා. මෙතන ඒ වගේම ඉන්නවා පුතේ තුන් දෙනෙක්. ගීතා අමර සමන්. අපි ලියාගමු මේ තුන් දෙනාගේ නම්. හරිනේ. ගීතා අනෙත් කෙනා තමයි අමර. එන්නකෝ අමර. අනෙත් කෙනා තමයි සමන්. හරිම ෂෝක්. ඔය තුන් දෙනා අතර තොප්පි බෙදා දීමේ තරඟයක්, තොප්පි මාරු කිරීමේ තරඟයක් මෙන්න මෙහෙම ආරම්භන්න හදන්නේ. අපි දෙනවා මෙන්න මෙහෙම. එහෙනම් පාට ටික මතකයි. සුදු කළු රතු. ගීතාට සුදු තොප්පිය, අමරට කළු තොප්පිය, සමන්ට රතු තොප්පිය. අවුලක් ඇත්තේ නෑ. ආයේ ගීතට සුදු තොප්පියම දෙමු. මොකද මේ දෙන්නට මාරු කරගන්න පුළුවන්. ගීතට සුදු තොප්පිය, අමරට රතු තොප්පිය. මේ දෙන්න මාරු කරගන්නේ. සමන්ට කළු තොප්පිය. අවුලක් ඇත්තේ නෑ. ගීතට කළු තොප්පිය. හෝ අපිට විශේෂයෙන් කියලා තියෙනවා ගීතාට කළු පාට හිස්වසුමක් නොලැබෙන පරිදි. එහෙනම් ගීතගේ පැත්තට කළු පාට ලං කරන්නවත් එපා. ගීත කැමති නෑ. එහෙනම් අපි දෙමු ඉතිරි තොප්පියක් රතු. ගීතට රතු තොප්පිය, අමරට කළු තොප්පිය, සමන්ට සුදු තොප්පිය. අවුලක් නම් නෑ. ගීතට රතු තොප්පිය, මේ දෙන්න මාරු වෙනවා. අමරට සුදු තොප්පිය, සමන්ට කළු තොප්පිය. ආයේ දෙන්න පුළුවන්ද මොනව හරි ගීතට? ඇයි? සුදු දුන්නා, රතු දුන්නා, කළු දෙන්න බෑ. ගීත නම් කැමති නෑ. එහෙනම් අපිට අවස්ථා තියෙන්නේ එකයි. මං ඉලක්කමෙම දාන්නම්. 1යි 2යි 3යි 4යි. එහෙනම් අවස්ථා ගණන පුතේ වෙනස් ආකාර ගණන 4යි. තේරුණා නේද? එහෙනම් අපි අද දවසේ මේ විසඳුවේ 2022 ආපු 37 වෙනි ගැටලුව පළවෙනි පත්‍රය. එහෙනම් අපි හමු වෙමු හෙට.